දයාබර දෙමාපියනි. ශිෂ්‍යත්ව විභාගය නිසැකවම ජය ගන්න අවශ්‍ය කරන වැදගත්ම කාරණා කිහිපයක් පිළිබඳව අද දවසේ මේ කෙටි වීඩියෝ එකෙන් ඔබට අදහස් දැක්වීමටයි මා සූදානම. ඉතින් මේ නිසැකවම ජය ගන්න නම් විශේෂයෙන්ම පාර්ශව තුනක් මේ සඳහා ඉතාමත්ම කැප වෙලා වැඩ කරන්න ඕන. එකතු වෙන්න ඕන. කවුද මේ පාර්ශව තුන? බලමු. දරුවා, ගුරු භවතුන්, දෙමාපියන්. මෙන්න මේ කියන පාර්ශව තුන ඉතාමත්ම සක්‍රියව දායකත්වය ලබා දුන්නොත් මේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණක් අරගෙන සමත් වෙනවා. ඒක කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. එහෙමනම් මේ කටයුත්ත කළ යුත්තේ කෙසේද? අන්න ඒ පිළිබඳව තමයි අපි මෙතනින් සිට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම ගත්තොත් දරුවා. මේ දරුවාගේ කැපවීම ඉතාමත්ම වැදගත් දෙමාපියනි මේ කාර්ය සඳහා. මොකද ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්නේ දරුවානේ. ඉතින් ඒ සඳහා දරුවගේ සූදානමක් තිබිය යුතුයි. ඒක මනා සූදානමක් වෙන්න ඕන. දැන් අපේ දෙමාපියන්ට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ? දරුවා මේ කියන දේ අහන්නේ නැහැ. සමහරක් විට අධ්‍යාපනයට මැලිකමක් දක්වනවා. ආශාවක් නැහැ. නේද? ඉතින් මේකට අපි මොකද කරන්නේ? සමහර වෙලාවට අපේ දෙමව්පියෝ එයාලට හිතෙන ආකාරයට විවිධ ක්‍රියාමාර්ග ගන්නවා මේ සඳහා. මොනවද? දරුවට ටිකක් තරවටු කරන්න, සමහරක් විට බනින්න උත්සාහ කරනවා. මේ දේෙන් සිද්ධ වෙන්නේ తాවකාලිකව දරුවා වැඩක නිරත වුණත් එයා අකමැත්තෙන් තමයි මේ කාර්ය සඳහා එකතු වෙන්නේ. එය පසුකාලීනව දරුවගේ පෞරුෂ වර්ධනය කෙරෙහි ඍජුවම බලපානවා. ඔව්. එහෙනම් මොකද්ද කරන්න ඕන? මේ අකමැත්තෙන් ඉන්න දරුවා අධ්‍යාපනය සඳහා එහෙම නැත්නම් ඉගෙන ගන්න ආස හිතෙන දරුවෙක් බවට පත් කරගන්න ඕන. මොනවද ඒකට කරන්න පුළුවන්? හරිම සරලයි. දරුවා වඩාත්ම ආස කරන දේවල් තියෙනවා. මෙන්න මේ දෙකෙන් අපිට පුළුවන් මෙතෙක්කල් ඉගෙන ගන්න අකමැත්තෙන් ඉන්න දරුවව වඩා කැමැති දරුවෙක් බවට පත් කරගන්න. පුංචි උදාහරණයක් ගත්තොත් දරුවා ආසම කරන කෑමක් අපි ගමු. ගොඩාක් දරුවෝ ආසයි අයිස්ක්‍රීම් කන්න. නේද? ඔබේ දුව පුතත් එහෙම වෙන්න පුළුවන්. මේ අයිස්ක්‍රීම් එකක් දෙනවා. හැබැයි මෙන්න මේ කොන්දේසිය මත. මොකක්ද? අපි හිතමු පාසලෙන් ලබා දුන්න අභ්‍යාසයක් වෙන්න පුළුවන්. ගණිතය අභ්‍යාසයක්. මේ අභ්‍යාසය දරුවට කියනවා විසඳන්න. කම්මැලි නෑ. මං අද ඔයාට ඔයා ආසම කරන අයිස්ක්‍රීම් එක ගෙනත් දෙනවා. පොරොන්දු වුණා වගේම ගෙනත් දෙන්නත් ඕන. හරි. මට තාත්තා නැත්තම් අම්මා ෂුවර් එකටම ගෙනත් දෙනවද කියලා හයි. ඔව් අනිවාර්යයෙන්ම ගේනවා. හැබැයි පුතා මේ ගණන් ටික හදන්න ඕන. මං ඔන්න ඔයාට කරදර කරන්නේ ඔයා කැමැත්තෙන් මේ ටික හදන්න ඕන. අන්න එහෙම කිව්වහම බොහෝම ආදරෙන් කරුණාවෙන් දරුවට මේ දේවල් කිව්වහම දරුවා කරાવી. ඊට පස්සේ ඔබ පොරොන්දු වුණ ආකාරයට අයිස්ක්‍රීම් එක නැත්තම් වෙනත් දෙයක් වෙන්න පුළුවන් ගෙනල්ලා දෙන්න. දැන් ප්‍රශ්නයක් අහනවා අනිත් පැත්තටම. සර් ඔය කියන විදියට හැමදාම වැඩ කරගන්න අයිස්ක්‍රීම් දෙන්න වෙයිද? නෑ දෙමව්පියනි. මොකක්ද වෙන්නේ? මෙන්න මේ අභ්‍යාසය සාර්ථකව දරුවා කළාට පස්සේ ඒක ටීචර් බලනවා. නේද? එහෙම නැත්නම් ඔබ ඒ දිහා බලනවා. දරුවා හරියට කළා නේද මේ අභ්‍යාසය? ඔබ මොකද කරන්නේ? හිස අත ගන්නවා. මගේ රත්තරන් පුතා, ඔයා හරි හොඳයි. නේද? එහෙම කියලා අපි මොකද කරන්නේ? දරුවට උත්තේජනයක් ලබා දෙනවා. පන්තියට ගියාම
ස්කෝලේ ටීචර් එහෙම නැත්නම් උපකාරක පන්තියේ ගුරු භවතා මොකද කරන්නේ? මේ අභ්‍යාසය සාර්ථකව කරලා තියෙනව දැක්කහම දරුවට ප්‍රශංසා කරනවා. අන්න ඒ තුලින් දරුවා මොකද කරන්නේ? ටික දවසක් යනකොට ඔබට යම් යම් දේවල් වලට ටිකක් වියදම් වෙන්න පුළුවන්. හැබැයි ඒ සුළු මුදලට වඩා දරුවා අධ්‍යාපනයට යොමු වීම ඉතාමත්ම වටිනවා. මොකද වෙන්නේ? ටික දවසක් යනකොට මේ දරුවා අර උපස්තම්භන නැත්නම් අයිස්ක්‍රීම් හරි වෙන ආසාස දේවල් ඊට වඩා යාදයක් ලබනවා. මොකද්ද? ටීචර්ගෙන් ඔබෙන් ප්‍රශංසා ලබනවා. ඕනම කෙනෙක් සතෙක් පවා හරි කැමති ආදරෙන් කතා කරනවට ප්‍රශංසා කරනවට. ඒ නිසා දරුවා කිසිම ගැටලුවක් නැතුව බොහෝම සතුටින් අධ්‍යාපන කටයුතු වලට නිරත වෙයි. පුංචි දෙයක් නේද කරේ? බලන්න ලොකු වෙනසක් වෙන හැටි. අපි ගොඩක් වෙලාවට මොකද කරන්නේ? කෝටුවක් අරගෙන මේ වැඩේ කරන්න ටිකක් සැරෙන් කතා කරනවා. ඒ සියල්ල අමතක කරලා අර වැඩේ කරලා බලන්න. දරුවා හොඳින් ඉගෙන ගනීවි. ඒ වගේම තමයි ඔන්න මම දැන් එක කාරණාවක් කිව්වා දරුවගේ කැපවීම නේද? ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන ආකාරයට දරුවව මෙහෙවන්න ඕන. ඊළඟ කාරණාව තමයි දෙමාපියනේ කාලසටහනකට අනුව වැඩ කිරීම. මේක හරියම වැදගත්. ඒ මොකද? දරුවා උදෑසන අවදි වෙන වෙලාවේ ඉඳලා රාත්‍රී නිින්දට යනකම්ම වැඩ කරනවා. අපි හැමෝමනේ. හැබැයි දරුවට නිශ්චිත කාලසටහනක් තිබුණොත් මේක අනිවාර්යයෙන්ම කරනවා කියන අදහස නෙවෙයි. යම් ආකාරයක කාලසටහනක් තිබුණොත් අවදි වීම, නිදා ගැනීම, අතරතුර කරන අභ්‍යාස පිළිබඳව, කරන වැඩ පිළිබඳව තිබුණොත් හරි පහසුවක් වෙනවා දරුවට අර ඉලක්කයට යන්න. මොකද්ද ඉලක්කය? ශිෂ්‍යත්වය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න. ජය ගන්න. ඉහළ ලකුණක් ලබා ගන්න. හරිම වැදගත්. සාමාන්‍යයෙන් දරුවා උදේ 5:00ටවත් අවදි වෙන්න ඕන නේද? සමහර අය 6:00 7 වෙනකනුත් නිදා ගන්නව නේද? ඔව්. අපි දන්නවා අහලා තියෙනවනේ. උදෑසනින්ම අවදි වුණොත් දවසේ වැඩ කටයුතු හරි පහසුවෙන් ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. මොකද කාලයත් ඉතිරි වෙනවා. දවල් වෙලා අවදි වෙනකොට ටිකක් කම්මැලිකම වැඩිනේ. හරි. අපි පන්ති වලට සහභාගී වෙන දරුවන්ට ඉදිරියේදී අපි මේ නිශ්චිත කාලසටහනක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒකෙදි මොකද වෙන්නේ? දරුවා අර 5:00ට අවදි වෙලා උදෑසන කරන කාර්යයන් ටිකක් එතනින් පස්සේ පාසල් යනවා. පාසල් ගිහිල්ලා ඇවිල්ලා පිරිසිදු වෙලා මොකද කරන්නේ? ඒ දේවල් පිළිබඳව අපි කාලසටහනක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඊළඟ කාරණාව විදිහට මම ගන්නේ මේකත් හරිම වැදගත් කාරණාවක්. තුන්වෙනි කරුණ විදිහට මම කියනවා දරුවා දිනපතා පාසල් යා යුතුයි. ඇයි? අසනීපයක් වුණත් දැන් ඔබට ප්‍රශ්නයක් නේද? පුංචි අසනීපකම් තියෙයි. ඒ මොකද? සමහරක් වෙලාවට ටීචර් වැඩක් දුන්නාම කරගෙන යන්න බැරි වුණොත් ඔන්න පොඩි බඩේ අමාරුවක් ටිකක් උණ වගේ කියලා කියන්න පුළුවන් නේද? ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන විමසිල්ලෙන් ඉන්න. ඉතින් දරුවට මේ ගෙදර දොරේ නැත්තම් අහල පහල විවිධ උත්සව තියෙනවා කියලා පුංචි අසනීපයක් තියෙනවා කියලා දරුවව ගෙදර නවත්ත ගන්න එපා. ඇයි? ඉතින් අද ගිහින් නැතුණාම හෙට ඉස්කෝලේ ගියාම හරිනේ. අපි හිතන්නේ එහෙම නේද? ඔව්. එතන තියෙනවා පුංචි ගැටලුවක් දෙමාපියනේ. ඒ මොකක්ද? අන්න ඒක තමයි මේ දැන් පැහැදිලි කරන්නේ. අපේ විෂය මාලාව නැත්නම් විෂය නිර්දේශය කොහොමද හැදිලා තියෙන්නේ? අඛණ්ඩව ගලාගෙන යන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මග නැවතිලා නැවත තව තැනකින් පටන් අරගෙන යන්න නෙවෙයි. මේක දිගටම එක වගේම ගලාගෙන යන්න ඕන. දරුවා දිනයක් දෙකක් කිහිපයක් පාසල් නොගියොත් මොකද වෙන්නේ? ලොකු ගැටලුවක් වෙනවා. ඒ මොකද? ඒ තමයි දරුවට විෂය කොටස් මග හැරෙන්න පුළුවන්. මොකද ගණිතයේ අපහසු කොටසක් වුණොත් එහෙම අද කරපු ටික ටීචර්ට ආපහු හෙට කරන්න බෑ නේද? ඊළඟ දවසේ කරන්න බෑ. එහෙනම් දරුවා මේ දවස් ටිකේ පාසල් ගියේ නැත්තම් මොකද වෙන්නේ? ඔව් අන්නේ විෂය කොටස් අපහසුයි මග හැරෙනවා. එතනින් එහාට වැඩ කරගෙන යන සමහරක් විට අපහසු වෙන්න පුළුවන්. ඒක නිසාම මොකද්ද? පාසල් නොයන්න යාට
මොකද වෙන්නේ? උපස්තම්භනයක් ලැබිලා. ඇයි දැන් දින කිහිපයක් ගියේ නැහනේ? ඒ නිසා දැන් යන්න කම්මැලි. ඒකයි උපස්තම්භනේ නේද? කම්මැලිකම. දැන් මොකද කරන්නේ? ඔන්න ඉතින් ඉන්න කමන්නේ අදත් ඉන්න. එහෙම කිව්වොත් දරුවා ගෙදර ඉන්න හුරු වෙනවා. එහෙනම් ඔබ කළ යුතුම කාර්යය තමයි දරුවා දිනපතා පාසල් යවන එක. ඒ වගේම තමයි අපේ දෙමව්පියෝ මෙන්න මේකෙන් මේ කාරණාවෙන් දරුවා පොඩ්ඩක් මේ දවස්වල ඈත් කරලා තියෙනවා. ඒ මොකක්ද? මේ නිවසේ කටයුතු වලට දරුවන්ගේ දායකත්වය ලබා ගැනීම. කොස්සක් ඉදලක් අරගෙන අතු ගන්න හාපුව එපා වැට විභාගෙනේ නේද? අපේ දෙමව්පියෝ සමහර අය එහෙම කියන්නේ නෑ. එයාට පුංචි වැඩක් හරි කරන්න දෙන්න. ඔබට අම්මට තාත්තට වැඩවලට උදව් ගන්න. දිනපතා කරන කාර්යයන් වලදී පුංචි දෙයක් කරන්න ගන්න. මොකද නැත්තම් ඒක ලොකු ගැටලුවක් වෙනවා. ජීවිතය කියන්නේ ශිෂ්‍යත්ව විතරක්ම නෙවෙයිනේ නේද? හරි. ඒ වගේම තමයි අන් අයට උපකාර කිරීමත් හරිම වැදගත්. සහකම්පනය කියන එක අපිට තියෙන්න ඕන දෙයක්. ඔබ ඔබේ දුව පුතා අසනීප වුණාම කොයිතරම්නම් මහන්සි වෙනවද මේ දරුවව නිරෝගී තත්වයකටපත් කරගන්න. නේද? එතකොට ඔබ ඒ වෙනුවෙන් පුදුමාකාර විදිහට කැපවීමක් කරනවා. ඔබ අසනීප වෙච්ච වෙලාවකට දරුවා එහෙම කරනවද? අන්න එයාටත් ඒ විදිහට කරන්න හුරු කරන්න ඕන. ඒක තමන්ගේ පවුලේ විතරක් නෙවෙයි පාසලේදී. යාළුවෙක් අසනීප වෙන්න පුළුවන්. යාළුවෙක් කැම ටිකක් නොගෙන එන්න පුළුවන්. අන්න ඒ දවස්වලට ඒ අවස්ථාවේදී දරුවට කියලා දෙන්න අනිත් දරුවන්ට උදව් කරන්න. තමන්ගේ කැමකින් කැම ටිකක් දෙන්න. ඒකත් හරි වැදගත්. ඒ වගේම තමයි ඊටාම වැදගත් මේ වගේම දරුවා ඊටා හොඳින් ඉගෙන ගන්න ඕන. හොඳ අධ්‍යාපනයක් ලබන්න ඕන. පාසලට යනවා, නැවත නිවසට එනවා, උපකාරක පන්ති වලට යනවා. මේ දෙන අභ්‍යාස එහෙම නැත්නම් මේ කරන විෂය කරුණු පිළිබඳව දරුවා නැවත සිහිපත් කරන්න ඕන. නැවත බලන්න ඕන. ඒ වගේම තමයි අපහසු විෂය කොටස් තියෙනවා නම් මේ ඔබේ දුව පුතා මොකද කරන්න ඕන? ඒවා නැවත බලලා ඒ අඩුපාඩු සකස් කරගන්න ඕන. දිනපතා පාසල් යන වගේම දිනපතා ලබා දෙන විෂය කරුණු සිංහල විශේෂයෙන්ම මොකද කරන්න ඕන? අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. මොකද ශිෂ්‍යත්ව විභාගයට අපි ඇහුවොත් පද වර්ග ඒක ඒ ආකාරයෙන්ම ලියන්න ඕන. කටපාඩම් වෙන විදිහක් තමයි එතන තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න ඕන. මේක තමයි දරුවා ආසම කරන දේ. අවශ්‍යමනේ ආසම කරන දේ. මොකද්ද? ක්‍රීඩා කිරීම. මේ දවස්වල අපේ දෙමව්පියෝ ටිකක් උත්සාහ කරනවා විභාගේ නේද? සෙල්ලම් කරලා හරියන්නේ නැහැ හොඳේ කියලා කියනවා. නෑ. සෙල්ලම් කරන්නත් ඕන. දවසකට අඩුම තරමේ පැයක්වත් දරුවා ක්‍රීඩා කරන්න ඕන. ඒක ගෙදර වටේ ඇවිත් දිව්වත් කමකුත් නැහැ. වෙන ක්‍රීඩා කරත් කමක් නැහැ. කොහොම වුණත් දරුවාගේ ක්‍රියාශීලීත්වය අනිවාර්යයෙන්ම තබා ගන්න ඕන. දරුවාගේ මනස වෙහෙසනකොට අර ගතත් වෙහෙසන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? දරුවා රෝගී වෙන්න පුළුවන්. ඒක නිසා හොඳින් මතක තියාගන්න අනිවාර්යයෙන්ම දරුවට ක්‍රීඩා කරන්නත් දවසට පැයක්වත් ඔබේ කාලසටහනේ වගේම දරුවට අවස්ථාව ලබා දෙන්න ඕන. හරි. මෙන්න මේ කාරණා ටික තමයි දෙමාපියනේ දරුවාගේ කැපවීම තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒ විදිහට දරුවා මනා කැපවීමකින් වැඩ කටයුතු කරගෙන ගියොත් ශිෂ්‍යත්වයේ ඉහළම ලකුණක් අරගෙන සමත් වීමේ ඒ බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ගුරු භවතුන්ගේ දායකත්වය. ගුරු භවතුන්ගේ දායකත්වය. මොකද්ද මම මේකෙන් අදහස් කරන්නේ? අපි ඒ ගැනත් බලමු. ඒ තමයි මේ දුව පුතා පාසල් යනකොට විශේෂයෙන්ම පන්ති බාර ගුරු භවතෙක් ඉන්නවා. මිස් කෙනෙක් හරි සර් කෙනෙක් හරි ඉන්නවනේ. ඔබ ඔබේ දුව පුතා කියන්නේ ඔබත් ඇතුළුව ඒ ගුරු භවතා කෙරෙහි 100% විශ්වාසවන්තව වැඩ කරන්න ඕන. ඔහු කෙරෙහි නැත්නම් ඇය කෙරෙහි විශ්වාසය තබන්න ඕන. ඇයි යම් විදිහකට ටීචර් කරන වැඩක් ඔබ
ගෙදරදි විවේචනය කළොත් ඒක දරුවට බලපානවා. දරුවත් බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට තමයි ටීචර්ගේ වැඩපිළිවෙල ගැන අප්‍රසන්නව. එහෙම නැත්නම් ටිකක් දුක හිතෙන විදිහට නැත්නම් නොසලකිල්ලෙන් බලන්න කටයුතු කරයි. ඒ නිසා මොන යම් පාසල තුල යම් යම් ගැටලු ආවත් පන්ති භාර ගුරුතුමා නැත්නම් ගුරුතුමිය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇතුව වැඩ කළ යුතුයි. ඒක කිසිම ආකාරයකට බැහැර කරන්න එපා. ඒ වගේම තමයි ඔබ බොහෝ වෙලාවට මේ අධ්‍යාපන ක්‍රමය තුල ශිෂ්‍යත්වයේ ඉහළ ලකුණක් ගන්න අවශ්‍යම නිසා උපකාරක පන්තිවලට දරුවන්ව සම්බන්ධ කරනවා. මේ උපකාරක පන්තිවලට දරුවව සම්බන්ධ කරනකොට ගොඩක් වෙලාවට බලන්න මේ දරුවා කැමැත්තෙන්ද ඒකට සහභාගී වෙන්නේ කියලා. ගුරුතුමාගේ නැත්නම් ගුරුතුමියගේ හිත දිනාගත්ත කෙනෙක්ද ඔබේ දරුවා? නැත්නම් ඔබ කියන නිසා අකමැත්තෙන්ද යන්නේ? අන්න හොයලා බලන්න. අකමැති නම් එතනට සහභාගී කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දෙමාපියනි මෙන්න මේ කාරණාවත් අතිශය වැදගත්. මේ දරුවා පහ ශ්‍රේණියට ඉගෙනගෙන ශිෂ්‍යත්වයේ සමත් වීමේ අදහසින් තමයි ඔබ කටයුතු කරන්නේ. එතකොට පන්තිභාර ගුරුතුමා ගුරුතුමිය ඔබ අපි හැමෝම දන්නවා රජයේ ගුරුපත් වීමක් ලබාගත් විශේෂයෙන් උපාධිධාරී එහෙම නැත්නම් වෙන්න ඕන විද්‍යාපීඨ ගුරුවරයෙක්. බොහෝ වෙලාවට වෙන්නේ ওই කාරණාව. ඒ නිසා පාසල පිළිබඳව යම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ සමාජය තුල විවිධාකාර පුද්ගලයන් ගුරුවරුන් විදිහට කටයුතු කරනවා. සුදුසුකම් නොමැති අය. ඒ නිසා ඔබ හොයලා බලන්න ඒ උපකාරක පන්තියට සම්බන්ධ කරගන්නා ගුරු භවතාගේ සුදුසුකම් පිළිබඳව. එයා විද්‍යාපීඨ කෙනෙක්ද, උපාධිධාරී කෙනෙක්ද, ඒ වගේම එයාගේ ශිෂ්‍යත්වයේ සඳහා තියෙන පළපුරුද්ද, කලින් අවුරුදු වල ප්‍රතිඵල තියෙනවද, දරුවට මේ කියන දේවල් පැහැදිලිව තේරෙනවද? ඒ පිළිබඳව ඔබ සොයා බලන්න. අන්න එහෙම සොයා බලා තමයි දරුවට නිසි ගුරුවරයෙක් නැත්නම් ගුරුතුමියක් සොයලා දෙන්න ඕන මේ උපකාරක පන්තියක් සඳහා. හරිනේ? හොඳයි. ඊට වඩා මම මේ ගැන කතා කරන්නේ නැහැ. ඊළඟ මාතෘකාව තමයි දෙමාපිය දායකත්වය. ඔබේ දායකත්වය. මොකද කියන්නේ? කිසි ගැටලුවක් නැහැ නේද? ඔව්. මම දරුවට සියලු දේ කරනවා. ඉතින් මොකද්ද ඊට වඩා? එහෙමනේ ඔබට හිතෙන්නේ නේද? හැබැයි දෙමාපියනේ ඒ පිළිබඳව ටිකක් අපි ගැඹුරින් හිතුවොත් ඔබ මේ දක්වා කළ යුතු කාර්යයන් තව ටිකක් වැඩි කරගන්න වෙනවා. හරි? ඒ කරන කාර්යයන් ටිකක් පිළිවෙලට කරගන්න වෙනවා. මොකක්ද හේතුව? ඔබගේ බලාපොරොත්තුව තමයි මගේ මේ රත්තරන් පුතා දුව ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණක් අරගෙන සමත් වෙයි කියන බලාපොරොත්තුව. මේ බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්න නම් මම මෙතනින් පස්සේ කියන ඔබ වෙනුවෙන් කියන මේ කාරණා ටික ඉතාමත්ම වැදගත් වේවි. පළවෙනි කාරණාව විදිහට ගත්තොත් දරුවාගේ පෝෂණය. හරි? මොකද්ද මේ පෝෂණය කියලා කියන්නේ? දරුවාට ලබා දෙන ආහාර. ආහාර පාන. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත බව. ඇඳුම් පැළඳුම් පිළිබඳව ඔබ මීට වඩා ටිකක් හිතන්න වෙනවා. ඒ මොකද ආහාර පාන කියලා ගත්තොත් ගොඩක් වෙලාවට වර්තමාන ගෘහණියන් උත්සාහ කරනවා උදේ ආහාර වේල දරුවට මොකද්ද පොඩි පිටි කෑමකින් ලබා දෙන්න නේද? තිරිඟු පිටි ආහාරයක් ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. හැඩේ වෙනස් වුණාට එකම පිටි වර්ගය තමයි මේක යොදා ගන්න නේද? ඉතින් මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. දරුවගේ සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත්. තෙල්, මිරිස්, පිටි වර්ග සහ රසකාරක ද්‍රව්‍ය බහුලව යෙදූ ක්ෂණික ආහාර වර්ග දරුවට ලබා දීම ඊතරම් සුදුසු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපේක්ෂාරෝහල ගැන ඔබ අහලා තියෙනවනේ, දන්නවා. දරුවන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් ඉන්නවා නේ පිළිකා රෝගී තත්වයෙන්. ඉතින් ඒ රසකාරක යෙදූ පැණි රසකම් වැඩි, ඒ වගේම පිටි ආහාර වැඩිපුර ලබා දීම තුළ ඒ දේවල් නැත්නම් බෝ නොවන රෝග දරුවන්ට
ඇතිවීමේ අවදානම එන්න වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් බත් ටිකක්වත් දරුවට උදේට දවල්ට දෙන්න පුළුවන් නම් අමතර කෑම වලට අමතරව අර පෝෂණ ගුණය පිළිබඳව ඔබට නැවත හිතන්න පුළුවන්. ඒ වගේම තමයි සෞඛ්‍ය තත්ත්වය. දරුවා අසනීප නිතර අසනීප වෙනවා නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් අර ඉක්මනින් හමු වෙලා ප්‍රතිකාර ලබා දෙන්න ඕන. මොකද මේ අවුරුදු කාලය තුල මේ අවුරුද්ද තුල දරුවට අසනීප වලට කාලය ගත වුණොත් මොකද වෙන්නේ? දරුවගේ ඉගෙනීම් කටයුතු වලට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ඉතාමත්ම වටිනවා. ඒ වගේම තමයි ඔබ කොහොමත් අරගෙන දෙනවා දරුවට ඇඳුම් පැළඳුම්. ඒ වගේම පාසල් උපකරණ. ඒ ගැනත් හරි අවධානයෙන් ඉන්න. මොකද සමහර සුදුසු නොවන ඇඳුම් පැළඳුම් අරගෙන දීලා පුංචි උනාට අපි හිතන්නේ නැති විදිහේ අනතුරු තත්වයන්ට මේ පුංචි ගැහැණු දරුවෝ පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සංවර ඇඳුම් පැළඳුම් අරන් දෙන්න එක පිළිබඳවත් අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව විදිහට මම බලාපොරොත්තු වෙන ඔබත් එක්ක ඔබට මතක් කරන්න ඒ තමයි නිවස තුල ඉගෙනුම් පරිසරයක් ඇති කර ගැනීම. මොකද කරන්න ඕන? දැනටමත් ඔබ දරුවට වෙනම කාමරයක් වෙන් කරලා පොත් මේසයක් තියලා ලැස්ති කරලා තින්නේ නේද? ඔව් ඒ කාමරයේ විතරක් ඉගෙනුම් පරිසරයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ දෙමාපියනේ. ඇයි ඒ? ඔබ ඒ කාමරයේ දරුවව එහෙම රඳවලා රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කරලා ටිකක් සද්දෙට අහනවා බලනවා නම් ඒ වගේම ගෙදර ගුවන් විදුලි යන්ත්‍රය ටිකක් ශබ්ද නගා පාවිච්චි කරනවා නම් දාලා තියෙනවා නම් ඊළඟට ගෙදර ඉන්න අය නිවසියන් උස් හඬින් කතා බහ කරනවා නම් දරුවට ඉගෙනුම් පරිසරයක් වෙන්නේ නැහැ. එහෙනම් වැඩි කැපවීමක් කරන්න වෙනවා මේ ඉදිරි අවුරුද්ද කාලය තුල දරුවට හොඳ ඉගෙනීමක් ලබා ගන්න නම්. ඒ කියන්නේ ගෙදර දොර නිහඬ පරිසරයක් හැකි සෑම විටම තබා ගන්න. ඒ වගේම තමයි ගෙදර සිටින අය මොකද කරන්නේ? සමහර වෙලාවට අර සද්ද බද්ද එක්ක ටිකක් අඩදබරත් ඇති වුණොත් බොහෝ පවුල්වල ඒ ප්‍රශ්න එනවා. මොකද මේ වර්තමාන ටෙලි නාට්‍යවල තියෙන ලක්ෂණත් එක්ක. ඉතින් බලන්න ඔබේ ගෙදරත් මෙහෙම දෙන්නෙක් ඉන්නවද කියලා. අම්මා තාත්තා නෙවෙයි කවුද? ඒයි සහ ඕයි. තාත්තා අම්මට කියනවා ඔව් ඕයි කියලා. අම්මා තාත්තට කියනවා ඒයි කියලා. එහෙනම් ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි නෙවෙයි කවුද? ඒයි සහ ඕයි. නේද? ඉතින් ටිකක් ඕක සැරට වැඩි වුණොත් එහෙම ඔයිට එහා වචන පාවිච්චි වුණොත් දරුවගේ පෞරුෂයට ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඊළඟට තමයි දරුවා වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක් අනිවාර්යයෙන්ම ඔබේ නිවස තුල ඉන්න ඕන. මේ ශිෂ්‍යත්ව විභාගයට යොමු වෙන දරුවා සඳහාම අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් ඒ දෙන්නගෙන් බැහැරව ගෙදර ඉන්න වෙනත් වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් තියෙන මනා ඉවසීමක් තියෙන කෙනෙක් මේ සඳහා වඩා සුදුසුයි. කොහොමද ඒකට වෙන්නේ? දරුවට සහාය වෙන්නේ. පාසලෙන් දෙන වැඩ කටයුතු ගෙදරදී පොඩ්ඩක් මතක් කරලා කරව ගන්න එක. ඊළඟට අධ්‍යාපනයට වද නොකර යොමු කරගන්න එක. වද නොකර පුතා මේක ගන්න මේක දැන් කරන්න ඔයා කියන දේ අහන්නේ නැහැ නේද? ඒ වචන ටික නෙවෙයි. හරි පුතේ අපි එහෙනම් වැඩ ටික කරමු නේද? අන්න ආදරෙන් කියලා දරුවත් එක්ක එකතු වෙලා ඒ වැඩිහිටියත් වැඩ කරන බව පෙන්වමින් දරුවා ලවා වැඩ කරවා ගන්න එක තමයි ඕන. ඒකට බුද්ධිමත් කෙනෙක් එකතු වෙලා ඉන්න හරිම වැදගත්. මම ඉස්සරහට කියන්න තව මොනවද ඒ කාර්යයේදී ඒ වෙන් වෙච්ච කෙනාගෙන් කෙරෙන්න ඕන කාර්යයන් ටික. හරිද? ඊළඟට ප්‍රමාණවත්ව ඉගෙනු උපකරණ අරගෙන දෙන්න ඕන. ගොඩක් වෙලාවට අපි අත්දකින දෙයක් තමයි පාසලට ගියාම දරුවට අඩි රූල අරගෙන මොකක් හරි අඳින්න කිව්වහම අඳින්න නැතුව බලාගෙන ඉන්නවා. ඇයි? ළඟ එක්කෙනාගේ අඩි රූල ඉල්ල ගන්න. සමහරක් වෙලාවට මකනේ නැහැ. නේද? ඊට පස්සේ පැන්සල නැහැ. කට එකක් නැහැ. ඒව ඔක්කොටම
වටේ යාළුවන්ගෙන් ඉල්ලනවා. හැබැයි ඉතින් මොකද ප්‍රශ්නේ? ඔබ මේවා ගැන එච්චර සලකන්නේ නැහැ. අර කැප වෙන කෙනා ඉන්නවනේ. එයා බලන්න ඕන හෙට ඉස්කෝලේ යනවා නම් අද දවසේ මේ දරුවට අවශ්‍ය කරන උපකරණ ටික තියෙනවද කියලා. එහෙම බැලීම ඔබේ වගකීමක් කොට ගන්න. ඒ දරුවා වෙනුවෙන් කැප වෙන කෙනාගේ වගකීමක් කරගන්න ඒ විදිහට බලන්න. හරි? ඒ විතරක් නෙවෙයි. දැන් දරුවට අවශ්‍ය කරන අර උපකරණ ටික අරන් දුන්නා වගේම ඒක පරිස්සම් කරගන්නත් දරුවට උගන්වලා තියෙන්න ඕන. හරි? ඒ අවසාන විදිහට මම මෙන්න මේ කතාවත් මතක් කරනවා. අර දරුවා වෙනුවෙන් කැප වෙන එක්කෙනාට ගොඩාක් වැදගත්. මොකක්ද? දරුවට අරගෙන දෙනවා ඔබ බාහිර පොත්පත් අරන් දෙනවනේ. ඔව්. ඒ වගේම ඔබ පත්තර අරගෙන දෙනවා දරුවට. විවිධ පත්තර. ඊළඟට සංගරා, තව CD තැටි එහෙමත් අරන් දෙනවා. ඊටත් වඩා වෙළඳ පොලේ තියෙන ප්‍රශ්න පත්‍ර අරගෙන දෙනවා. නේද? ඔව්. දැන් ඔබ හිතනවා ඔබේ අසල්වැසියා, ඔබේ ඥාතියා, හිතවතා මොකද? එයාගේ දරුවෙක් ඉන්නව පහේ ඉගෙන ගන්න. දෙන්නත් එක්ක ඔබත් ඒ අයත් කතා කරනවා. ඔව් මම මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ ගත්තා. ඒක හොඳයි. කවුද හොඳයි කියන්නේ? කවුද හොඳයි කියන්නේ? ඔබ. ඔබ කොහොමද හොඳයි කියන්නේ? ඒ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100න් 90ම තියෙනවා දරුවට. 90කට වැඩිය තියෙනවා. ඒ හින්දා හොඳයි. එහෙම නේද ඔබ තීරණය කරන්නේ? ඔව් අන්න එතන වැරදීමක් තියෙනවා. හොඳින් මෙන්න මේක අහගන්න. දරුවගේ කාලය අතිශය වැදගත්. අවුරුදු 10ක් වෙච්ච දරුවගේ මේ පුංචි මොළය ගොඩක් වෙලාවට හානි කරගන්නේ මෙන්න මේ කාරණාවෙදී. දැන් මෙහෙම බැලුවොත් එහෙම අපි ගොඩක්ම කැමති ට්‍රිප් එකක් යන්න කැමති නේද? හැබැයි හැමදාම පාසල් යන්න අකමැති. දැන් හරියට ගත්තොත් මේ හැමදාම පාසල් යනවා වගේ තමයි ශිෂ්‍යත්ව විභාගෙට දරුවා ගිහලා ලියන ප්‍රශ්න පත්‍රය. ඇයි? එච්චර ගාණක් නැහැ. ඇයි? ගෙදරදී ලියලා ප්‍රශ්න පත්‍ර 200යි 300යි සමහරකට 400-500ක් ලියලා. ඉතින් අර ශිෂ්‍යත්ව විභාගේ ප්‍රශ්න පත්‍රයත් දකින්නකොට පේන්න බෑ දැන් නේ? අන්න ඒ தත්ත්වයට ඇති කරගෙන. හැබැයි අර ඉඳලා හිටලා යන ට්‍රිප් එකක් වගේ වුණොත් එහෙම හරිම කැමැත්තෙන් දරුවා මේකට උත්තර ලියනවා. අන්න තියෙන ඔබට ලොකු වගකීමක්. මොකද්ද මේ වගකීම? මෙන්න මේ දේ ඔබ කරන්න. ඒ තමයි පහුගිය ශිෂ්‍යත්ව විභාගේ 2022 23 24 25 මේ අවුරුදු 4 ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ටික ඔබ ගොනුවක් කරලා ළඟ තියාගන්න. හරි. ඔබ වෙළඳ පොලෙන් ගන්න ප්‍රශ්න පත්‍ර කට්ටලයක් එක්ක සසඳලා බලන්න. මට කියන්න තියෙන්නේ අහසයි පොළොවයි වගේ වෙයි. ඇයි? අර විභාග ප්‍රශ්න හා සමාන කිසිම ප්‍රශ්නයක් සමහරක් විට නැති වෙයි. නැත්තම් කලාතුරකින් එකක් දෙකක් තියෙයි. තියෙන්නෙම මොකද්ද? අර පරණ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න ටිකක් දාලා පුරවලා ඔබෙන් මුදල් ගන්න. ඔච්චර තමයි කරන්නේ. ඒ නිසා ඊ타ත්ම වැදගත් දෙමාපියනේ ගුණාත්මක ප්‍රශ්න පත්‍ර කට්ටල 10කට දරුවා උත්තර ලියනවා නම් ඒක ප්‍රමාණවත්. හැබැයි ගුණාත්මක නොවන තේරුමක් නැති ප්‍රශ්න පත්‍ර 10කට උත්තර ලිව්වත් ඒක තේරුමක් ඇත්තෙම නැති වෙනවා. ඒකෙන් වෙන හානිය මේ ප්‍රශ්න පත්‍රයකට පළවෙනි ප්‍රශ්න පත්‍රයට පැයයි දෙවෙනි එකට පැය එකයි කාලයි. අපි දල වශයෙන් කියමු පැය දෙකක් කියලා. දරුවා ප්‍රශ්න පත්‍ර 100කට ඔබ වෙළඳ පොලෙන් ගන්නවට උත්තර ලිව්වොත් මොකද කියන්නේ? කට්ටල 100ක් ගත්තොත් පැය 200ක් දරුවගේ කාලය අහක ගිහිල්ලා. ඒකෙන් වෙන හානිය වෙන විෂය කරුණක් දරුවට පාඩම් කරන තියෙන වෙලාවක් නැති වෙනවා. ඒ වගේම තමයි මේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ කෙරෙහි තියෙන මොකක්ද? ආසාව නැති කරන ඔබ. හරි? ඒක හින්දා හරිම පරිස්සම් වෙන්න අපේ දෙමව්පියෝ ප්‍රශ්න පත්‍ර පොත් සංගරා තවත් වෙන බොහෝ දේවල් මේ ඉගෙනුම් ද්‍රව්‍ය දරුවට එකතු කරලා දෙනකොට හරිම පරිස්සම් වෙන්න. මම නැවත කියනවා ඔබ උදව්වකට ගන්න පහුගිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර. ඒක සසඳන්න. අන්න ඒකට ගැලපෙන ප්‍රශ්න පත්‍ර තියෙනවා නම්
નિયમિත වෙලාවට තීරණය කරගෙන කියන්නේ નિયમિત වෙලාව අනුව දරුවට උත්තර ලියන්න දෙන්න. ඒක තමයි තාමත්ම වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි යම් විදිහකට ඔබ මේ වැරදි තීරණයක් ගත්තොත් දරුවගේ පෞරුෂයට ඒ වගේම ශිෂ්‍යත්වයෙන් පස්සේ දරුවට අසනීප තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා නැවත මම මතක් කරනවා හරි පරිස්සම් කරගන්න දරුවා. ඔබ දන්නවද ඔබ දරුවට ගොඩාක් ආදරේ නේද? ඒ නිසා විවිධ පාර්ශවන්ගෙන් වැඩිහිටියන්ගෙන් නොදන්න අයගෙන් දරුවව ආරක්ෂා කරන්න ඔබ කටයුතු කරනවා. එහෙමනේ? ඔබ දන්නවද මේ ශිෂ්‍යත්ව විභාගයේ ලියන්න මාසෙකට විතර කලින් දරුවව පරිස්සම් කරගන්න ඕන කෙනෙක් ඉන්නවා. අහලා තියෙනවද කවුද කියලා? නෑ නේද? ඒ තමයි කවුද? මේ දරුවගේ අම්මා. එයි මේ පුංචි මොලේට අර විභාගෙට මාසයක් තියෙද්දී දැඩි විදිහට වද දෙනවා. ස්කෝලේ වැඩ, ගෙදර වැඩ, බාහිර උපකාරක පන්තිවල වැඩ පුංචි මොලේ කොහොම දරා ගන්නද? ඒ නිසා බුද්ධිමත්ව හිතන්න දරුවෙක් අපිට අවශ්‍යයි ඒ ශිෂ්‍යත්ව විභාගය තරණය කරනවා වගේම ඉහළ ලකුණක් ගන්නවා වගේම අපේ ඉදිරි අනාගත පරපුර වෙනුවෙන් ඒ ඔබේ ආදරණීය දරුවව රැක ගන්න. එහෙනම් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණක් අරගෙන ජයග්‍රහණය කරන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ජය වේවා.